සුබ දවසක් සියලු දෙනාටම. අපි කලින් වීඩියෝ එකේ කතා කරා ව්‍යාපාරයක ශුද්ධවත්කම් ආශ්‍රයෙන් ලාභය හෝ අලාභය ගණනය කරගන්න ආකාරය පිළිබඳව. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒ තීරි කොටසට අදාළ කොටස ප්‍රායෝගිකව කොහොමද භාවිතා කරන්න කියලා. ඒ සඳහා පුතේ මම පොඩි පේපර් එකක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පේපර් එක අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් පහතින් මම WhatsApp නම්බර් එක දාන්නම්. මට WhatsApp මැසේජ් එකක් දාන්න මම පේපර් එක ලැබෙන්න සලස්වන්නම්. හරි. දැන් අපි පේපර් එකට යමු. පේපර් එකේ පුතේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ඩිල්මිගේ ව්‍යාපාරයේ 2025 4 දිනට පහත තොරතුරු සපයා ඇත. ලී බඩු උපකරණ මුදල් වෙළඳ ලැබිය යුතු දෑ තොග උපචිත වියදම් වෙළඳ ගෙවිය යුතු දෑ කලින් ලද ආදායම්. ඊට පස්සේ කියනවා කාලච්ඡේදයේ තුලදී අයිතිකරුවන දිල්මි විසින් අමතර ප්‍රාග්ධන රුපියල් ලක්ෂයක් ආයෝජනය කළ අතර පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රුපියල් 20000ක මුදලක් ඉවත් කරගෙන ඇත. 2026 3.31 දිනට ව්‍යාපාරයේ හිමිකම රුපියල් 6,40,000ක් ලෙස ගණනය කර ඇත. අවශ්‍ය වන්නේ 2025 4.1 දිනට ව්‍යාපාරයේ හිමිකම ගණනය කරන්න. ප්‍රශ්න 2 2026 3.31 අවසන් කාලච්ඡේදයේ උපයාගත් ලාභය හෝ අලාභය ගණනය කරන්න. එතකොට පුතේ මේ ගාන හදන්න තියෙන්නේ ශුද්ධවත්කම් ආශ්‍රය. හරි. එතකොට පුතේ අපි එකටම වත්කම් ටික හොයා ගන්න ඕනේ මෙතනින්. ලී බඩු උපකරණ 2,50,000යි මුදල් 75,000යි වෙළඳ ලැබිය යුතු දෑ 40,000යි තොගය 35,000යි. ඊට පස්සේ පුතේ අපි වගකීම් ටික හොයා ගන්නවා. උපචිත වියදම් තියෙනවා 17,000ක් වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා 25,000යි කලින් ලද ආදායම් 10,000යි. එතකොට අපිට වත්කම් වලින් වගකීම් ටික අඩු කරාට පස්සේ ව්‍යාපාරයක හිමිකම හොයාගන්න පුළුවන්. ව්‍යාපාරයක හිමිකම හොයාගන්න පුළුවන්. එතකොට මේ උත්තරේ අපිට ආවේ 2025 4.1 දිනට හිමිකම. 2025 4.1 දිනට හිමිකම. දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ පුතේ 2026 3.31 අවසන් කාලච්ඡේදයේ උපයාගත් ලාභය හෝ අලාභය ගණනය කරන්න. එතකොට මේ ගාන හදන්න තියෙන ශුද්ධවත්කම් ආශ්‍රයෙන්නේ. හරි. එතකොට ගානේ දීලා තියෙනවා 2026 3.31 දිනට ව්‍යාපාරයේ හිමිකම. අපි කලින් වීඩියෝ එකේ කතා කරා ව්‍යාපාරයේ ශුද්ධවත්කම් කියන්නේ ව්‍යාපාරයේ හිමිකමට. එතකොට අවසාන ශුද්ධවත්කම් අවසාන ශුද්ධවත්කම් තියෙනවා 6,40,000ක්. ඒකෙන් අපි අඩු කරනවා ආරම්භක ශුද්ධවත්කම්. ආරම්භක ශුද්ධවත්කම්. ආරම්භක ශුද්ධවත්කම් අපි හොයාගත්තා 3,48,000යි. අපි ඒක අඩු කරමු.
එතකොට 2,92,000 ඒ තමයි කාලච්ඡේදයේ තුලදී ශුද්ධවත්කම් වර්ධනය. ශුද්ධවත්කම් වර්ධනය. හරි. එතකොට පුතේ මේ අමතර ප්‍රාර්ථනා ආයෝජනයේ දීලා තියෙනවා ලක්ෂ්‍ය. ඊට පස්සේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රුපියල් 20000ක මුදලක් ඉවත් කරගෙන තියෙනවා. එතකොට අපි ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ අහන 2026 3:31 ගෙන අවසන් කාලච්ඡේදයේ උපයාගත් ලාභය හෝ අලාභය ගණනය කරන්න. අපි එතකොට පුතේ හදන්න ඕන ශුද්ධවත්කම් පදනම මතනේ. එතකොට අවසාන ශුද්ධවත්කම් පේපරේ දීලා තියෙනවා. අවසාන ශුද්ධවත්කම් 6,40,000යි. ආරම්භක ශුද්ධවත්කම් අපි හොයාගත්තා. ආරම්භක ශුද්ධවත්කම අපි හොයාගත්තා 3,48,000යි. අපි එකෙන් අඩු කරනවා එතකොට. දෙලක්ෂ 90,000 පුතේ ශුද්ධවත්කම් වර්ධනය. ශුද්ධවත්කම් වර්ධනයෙන් අපි අඩු කරන්න ඕන අමතර ප්‍රාග්ධන ආයෝජනය. ලක්ෂයයි. අපි එකට නැවත එකතු කරනවා හිමිකරුවන්ට බෙදා හැරීම. දෙලක්ෂ 12,000 පුතේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය දිල්මිගේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය 2,12,000යි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට යමු. හරි පුතේ. අපි දැන් දෙවෙනි ප්‍රශ්නෙට යමු. ABC ව්‍යාපාරයේ තොරතුරු ඔබට සපයා ඇත. 2025 4 1 දිනට ජංගමවත්කම් රුපියල් 2,50,000ක් වන අතර එදිනට ජංගම නොවන වගකීම් රුපියල් 50,000ක් ලෙසද එදිනට හිමිකම ලක්ෂ 5ක් ලෙසද මුළුවත්කම් ලක්ෂ 7ක් ලෙසද ගණනය කර ඇත. කාලච්ඡේදයේ තුලදී අමතර ප්‍රාග්ධන ලෙස රුපියල් 2,50,000ක් ආයෝජනය කළ අතර හිමිකරුවන් විසින් රුපියල් 50,000ක් ඉවත් කරගෙන ඇත. එමෙන්ම 2026 3:31 දිනට ශුද්ධ හිමිකම 9,80,000ක් ලෙස ගණනය කර ඇත. අවශ්‍ය වන්නේ 2025 4 1 දින ජංගම නොවන වත්කම් ගණනය කරන්න, 2025 4 1 දිනට ජංගම වගකීම් ගණනය කරන්න, 2026 3:31 ගෙන් අවසන් කාලච්ඡේදය තුලදී උපයාගත් ලාභය හෝ අලාභය ගණනය කරන්න. පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ 2025 4 1 දිනට ජංගම නොවන වත්කම් පුතේ මෙතන මුළුවත්කම් දීලා තියෙනවා. හරි. මුළුවත්කම් එකතු වෙන විදිහ ඔයා දන්නවා. කොහොමද මුළුවත්කම් එකතු වෙන්නේ? මුළුවත්කම් එකතු වෙන්නේ ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් වල එකතුවෙන්. ඒක දෙකම එකට එකතු වෙන්න ඕන. එතකොට මුළුවත්කම් දීලා තියෙනවා. මුළුවත්කම ලක්ෂ 7යි. මුළුවත්කම ලක්ෂ 7යි. ජංගම වත්කම් අඩු කරන්න ඕන. ජංගම වත්කම් 2,50,000යි. එතකොට 2025 4 1 දිනට එක දිනට ජංගම නොවන වත්කම් රුපියල් 4,50,000යි. ප්‍රශ්න දෙකෙන් අහන්නේ 2025 4 1 දිනට ජංගම වගකීම් ගණනය කරන්න. හරි. පුතේ මෙතන මුළුවත්කම් දීලා තියෙනවනේ. ඔයාලට මතකද ගිණුම් කරන සමීකරණය? මුළුවත්කම් සමානයි මුළු වගකීම් ධන හිමිකම. හරි.
මේ පළවෙනි එකට උත්තරේ. දැන් අපි හොයමු දෙවෙනි එකට උත්තරේ. හරි. මුළුවත්කම් සමානයි වගකීම් ධන හිමිකම. මුළුවත්කම අපිට පේපර් එකේ දීලා තියෙනවා ලක්ෂ 7යි. මුළුවත්කම ලක්ෂ 7යි. මුළු වගකීම අපිට දීලා තියෙනවද? මුළු වගකීම තමයි අපි හොයන්න ඕන. මුළු වගකීම ධන ලක්ෂ 5යි. හිමිකම ලක්ෂ 5යි. හිමිකම ලක්ෂ 5යි. එතකොට මුළු වත්කම් වලින් වගකීම් ටික මේ පැත්තට අරන් ආවොත් ඍණ වෙනවා. ලක්ෂ 7න් ලක්ෂ 5ක් අඩු කරාට පස්සේ අපිට හිමි වගකීම ගණනය කරගන්න පුළුවන්. හරි. මුළු වගකීම ලක්ෂ 2යි. මේක නෙමෙයි උත්තරේ. අහන්නේ ජංගම වගකීම. මුළු වගකීම දැන් අපි හොයාගත්තා. මුළු වගකීම ලක්ෂ 2යි. ලක්ෂ 2කින් දැන් මුළු වගකීම හැදෙන්නේ කොහොමද? සමානයි ජංගම වගකීම ධන ජංගම නොවන වගකීම. මුළු වගකීම ලක්ෂ 2යි. අපිට පේපර් එක අහන්නේ ජංගම වගකීම. ජංගම නොවන වගකීම පේපරේ දීලා තියෙනවා රුපියල් 50000යි. මේ ධන එක මේ පැත්තට අරන් යන්න ඕන. එතකොට ලක්ෂ 2කින් 50000 කඩු වුණාට පස්සේ ජංගම වගකීම අපිට හොයාගන්න පුළුවන්. උත්තරේ 1 ලක්ෂ ජංගම වගකීම 1,50,000යි. තුන්වෙනි කොටසෙන් අහන්නේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය. කාලච්ඡේදය තුලදී උපයාගත් ලාභය හෝ අලාභය ගණනය කරන්න. හරි. මේ ගානේ දීලා තිනවා පුතේ අවසාන හිමිකම, ශුද්ධ හිමිකම. අවසාන ශුද්ධ වත්කම් ශුද්ධ වත්කම් 9,80,000යි. එකෙන් අපි අඩු කරන්න ඕන ආරම්භක ශුද්ධ වත්කම්. ආරම්භක ශුද්ධ වත්කම්. බලන්න පේපරේ මේ ආරම්භක ශුද්ධ වත්කම් දීලා තියෙනවද? ආරම්භක ශුද්ධ වත්කම් දීලා තියෙනවා ලක්ෂ 5යි. ලක්ෂ 5යි. පුතේ ආරම්භක ශුද්ධ වත්කම් කියන්නේ හිමිකමටම තමයි. හරි. එතකොට 9,80,000න් ලක්ෂ 5ක් අඩු කරාම අපිට හොයාගන්න පුළුවන් ශුද්ධ වත්කම් වර්ධනය. 4,80,000යි ශුද්ධ වත්කම් වර්ධනය. එකෙන් අපි අඩු කරනවා අමතර ප්‍රාග්ධන ආයෝජනය. අමතර ප්‍රාග්ධන ආයෝජනය තියෙනවා 2,50,000යි. අපි ඒකට එකතු කරනවා හිමිකරුවන්ට බෙදා හැරීම. හිමිකරුවන්ට බෙදා හැරීම තියෙනවා රුපියල් 50,000යි.
2,80,000 පුතේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරෙත් හරි.